තෙරුවන් සරණයි හැමෝටම. මම ගුරුදෙව්ගේ YouTube නාලිකාව මෙහෙයවන උත්තම රතන පොඩිහාන්දුරුන්ගේ අයියා. මට මේ වෙලාවේ මතක් කරන්න ඕන විශේෂයෙන්ම දැනට මං දකුණු කොරියාවේ ග්යොන්ගිදෝ නගරයේ කර්මාන්ත ශාලාවක සේවය කරනවා. මට කොරියානු රැකියාවක් බලාපොරොත්තුවෙන් බොහෝ කාලයක් වෙබ් එකේ නැත්තම් ලිස්ට් එකේ ඉන්න සිද්ධ වුණා. ගොඩක් කාල් ගත වුණ නිසා පොඩිහාන්දුරුවන්ගේ දැනුවත් කිරීමත් එක්ක කුමාර දෙව්පියාණන්ගේ දුරස්ත ආශිර්වාද වැඩසටහනට සම්බන්ධ වුණායින් පස්සේ ඉතාම ඉක්මනින් රැකියා ගිවිසුමක් මට ලැබුණා. මට ආශිර්වාද කරනවා ඒ තත්ත්වයට පත් වේවා. අර පුතා කිව්වා වගේ ඔබේ සමෘද්ධිමත් භාවයත් පත් වේවා. රැකී ආරක්ෂා දියුණු වේවා. නිදුක් නිරෝගීමත් භාවයට පත් වේවා. ප්‍රඥාවට පහළ වේවා. ප්‍රඥාවට විවර වේවා. සිතේ ගතේ සැනසෙල්ල ඇති වේවා. මා ආශිර්වාද කරනවා. ඒ නිසා මට ඉක්මනින්ම දකුණු කොරියාවට එන්න අවස්ථාවක් ලැබුණා. මම මීට මාස කිහිපයකට ඉහතදී ගුරු පියාණන්ගේ දෙව්සුව සේවාවට සම්බන්ධ වෙලා මං ඉතාමත්ම රෝගාතුර අසාධ්‍ය තත්ත්වයට පත් වෙලා හිටියේ අවස්ථාවේදී සෙම කැස්ස හැදිලා හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතුළු මේ බොහෝම අපහසුතාවයකට පත් වෙලා හිටියේ. මුලින්ම මතක් කරන්න ඕන මං මේ දෙව්සෝ සේවාවට සම්බන්ධ වනේ පොඩිහාන්දුරුන්ගේ දැනුවත් කිරීමත් එක්ක මං ලබාගත්ත සුවය ගැන මේ දෙව්සුව සේවාවේ සියලු දෙනාත් එක්ක තොරතුරු බෙදාහදා ගන්න කැමති. මං ඉතාම දුෂ්කර ගම්මානයක ජීවත් වන කෙනෙක්. මොනරාගල සියඹලාණ්ඩුව කියන ප්‍රාදේශීලේකම් කොට්ටාසේ දුෂ්කරම ගමේ තමයි මම ජීවත් වනේ. කුඩා කාලේ ඉඳලාම ඉතා අපහසුවෙන් ආර්ථික අපහසුතා මැද තමයි ජීවත් වනේ. ඉතින් මට කල් යද්දිම මේ දුප්පත්කමින් ගැලවෙන්න අපි යම් අඩියක් ඉස්සරහට තියන්න ආර්ථික වටපිටාවක් හදාගන්න ක්‍රමයක් හොයමින් උත්සාහ කරා. එය අනුව මං කොරියන් විභාගය කරලා කොරියාවට එන්ඩ උත්සාහ කරා. ඒ උත්සාහය අතරතුරදී මට ගොඩාක් ලොකු ප්‍රශ්නවලට මුහුණදෙන් සිද්ධ වුණා. ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි අසනීප තත්ත්වයන් වලටත් මුණ දෙන්න සිද්ධ වුණා. ඉතිං ඒ හැම අවස්ථාවකදිම දෙව්සුව සේවාවේ ගුරුපියාණන්ගේ ආශිර්වාදය මට නිරන්තරයෙන්ම හම්බ වුණා. එතුමට පින් දෙනවා මේ අවස්ථාවේදී. ඒ ගමනේ අවසාන අදියරේදී දින 10 කොරියානු පුහුණුවක් ලබා දෙනවා බදුල්ල හාලියල විදේශ සේවා ආයතනයේ. එහිදී ශාරීරික අභ්‍යාස ඇතුළු ටිකක් අමාරු පුහුණුවක් තමයි. ඒ අවස්ථාවේදී මට ඒ පුහුණුවට ගෙදරින් පිටත් වෙන්න බැරි මට්ටමක හිටියේ. කැස්ස හැදිලා හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් නැගිට ගන්නවත් බැරි තරම් අසනීප තත්ත්වයකින් තමයි හිටියේ. ඒත් මම බොහොම අමාරුවෙන් අවශ්‍ය දේවල් ටික සූදානම් කරගෙන බෑග්ගේ අරගෙන ගෙදරින් පිටත් වුණා. ඒ පිටත් වෙලා මට මගදී එහෙම්ම බෑග්ගේ බිම තියලා ඉඳගෙන නිදාගන්න තරම් අපහසුවක් දැනුණා. කියන්නේ ඒ තරම්ම මේ අසනීප තත්ත්වයකින් තමයි හිටියේ. ඒ ගිහින් ට්‍රේනින් එකට ඇතුළු වුණාට පස්සේ දවසින් දවස වැඩි වුණා මට. දවස් 10 පුහුණුවේදී දවස් 4-5ක් විතර යද්දී ඒ සීතලත් එක්ක සෑහෙන අපහසුතාවයට පත් වුණා. හුස්ම ගන්න බැරිව මම එක දවසක් හවස හැන්දෑවේ බදුල්ල හොස්පිටල් එකට ඇතුළත් කරලා එතනදී යම් සුවයක් ලැබුණත් ඒ දින 10 ගත කරගන්න බොහොම අපහසුතාවයට පත් වුණා. නමුත් කොහොම හරි මේ කුමාර මහත්තයාගේ ආශිර්වාදය ඇතුව ඒ දින ටික ගත කරලා මම ඒ වෙනකොට කොරියාවට එන්න තිබුණේ පොඩි කාලයයි. මේ ලෙඩේ ඒ ට්‍රේනින් සෙන්ටර් එකේදී මට හිටිය ගුරුවරු හැම වෙලාවෙම කිව්වේ ඔය තත්ත්වය ඇතුළත
කොරියාවට යන්න එපා මේ දවස්වල සීතලයි උෂ්ණත්වය කියන්නේ සීතල ඉතාම අධිකයි රින ගණන්වල තමයි තියෙන්නේ ඒක නිසා අනිවාර්යෙන් ලෙඩේ හොඳ කරගත්තොත් යන්න නැතුව නම් යන්න එපා ඔයා ලොකු අමාරුවක වැටෙනවා හැම කියලා තමයි කිව්වේ ඊට පස්සේ මට දැන් ලෙඩේ හොඳ කරගන්න තියෙන කාල සීමාවත් අඩුයි ඒ වුණාට මේ වගේ ලෙඩක් දවසෙන් දෙකෙන් තුනෙන් සතියෙන් හමාරෙන් සුව කරගන්නත් අමාරුයි මට හතියට වගේ ආවා කියන්නේ හුස්ම ගන්න හරිම අමාරුයි කැස්සත් එක්ක සෙම මේ ලේ යන්න පටන් ගත්තා දිගට මුණු වතුර පාවිච්චි කරලා කොහොම මොනා කරත් හරි ගියේ නෑ මං ට්‍රේනින් සෙන්ටර් එකේ ඉද්දි බෙහෙත් ගත්ත තරම් 4-5 පාරක්ම බෙහෙත් තරම් මාර බෙහෙත් වගේක් බිව්වා ඒ වගේම ඉන්හල එක පාවිච්චි කරන්න කිව්වා ඒකත් පාවිච්චි කරා ඒ කිසි දෙයකින් මට සුවයක් නම් උනේ නෑ අඩු උනේම නෑ ඊට පස්සේ මං ඒ ගුරුවරුන්ගේ උපදෙස් පරිදි නුවර එක්තරා ප්‍රසිද්ධ ප්‍රයිවට් හොස්පිටල් එකකට ගියා එතන විශේෂඥ වෛද්‍යවරයෙක් රටේ ඉතා ප්‍රසිද්ධයි එතුමාව චැනල් කරලා මම එතන්ට ගිය අවස්ථාවේදී එතුමා කිව්වේ ඔයාගොය රෝගය එහෙම ඉක්මනින් හොඳ කරන්න බෑ එහෙමනම් ශරීරය මාරු කරන්න තමා වෙන්නේ මේ බෙහෙත් ටික බීලා බලන්න මෙහෙමයි කියලා මට බෙහෙත් වට්ටෝරුවක් ලියලා දුන්නා ඒ බෙහෙත් ටිකේ ඇතුළෙන්ම ඒ රෝහල ඇතුළෙන්ම තමා ගන්න තිබුණේ ඒක දරාගන්න බැරි තරම් ලොකු ගානක් ඒ වෙලාවේ මාත් එක්ක පොඩි හාමුදුරුවොත් ගියා මම බොහොම අමාරුවෙන් හිටිය නිසා මගේ උදව්වට පොඩි හාමුදුරුවෝ ගියා පොඩි හාමුදුරුවෝ කිව්වා ඔය බෙහෙත් ගන්න ඕනේ මේ අපි කුමාර මහත්තයාට කියලා ආශිර්වාද කරගමු එතකොට අනිවාර්යෙන් ඔය ලෙඩේ හොඳ වෙයි කියලා මේ පොඩි හාමුදුරුවෝ මට ඒ වෙලාවේ කිව්වා මං ඒ තරම් වැඩි දුරට දැනගෙන හිටියේ නෑ කුමාර මහත්තයාගේ මේ රෝගීන් සුවපත් කිරීම ආශිර්වාද කිරීම ඒ ආදී කටයුතු ඒ පොඩි හාමුදුරුවන්ගේ ඉල්ලීම නිසා මං දෙව්සුව සේවාවට සම්බන්ධ වුණා එතුමා මට ආශිර්වාද කරා ඒ වෙලාවේ මට වතුර බෝතලයක් එතුමා ආශිර්වාද කරලා වතුර බෝතලයක් ලබා දුන්නා මේක චුට්ට පාවිච්චි කරන්න අඩු වෙලා යයි මෙහෙමයි කියලා ඒ වගේම ආශිර්වාදත් කරා ඊට වඩා එතුමා මට එතනදී සෑහෙන්න ශක්තියක් වුණා මොකද මට මගේ යාළුවෝ ඒ වගේම ඥාති කිසි කෙනෙක් නොදුන්න තරම් මානසික වශයෙන් ශක්තියක් ලබා දුන්නා ඔයා අනිවාර්යෙන් කොරියාවට යනවමයි කිසි දෙයකට බය වෙන්න එපා මෙහෙමයි කියලා අනිත් හැම තැනකදීම වාගේ ගොඩක් තැන්වලදී බෙහෙත් ගන්න ගිය ඩොක්ටර්ලා පවා මට ඍණාත්මක පැත්තක් තමයි පෙන්නුම් කරේ. ඉතින් ඒ වෙලාවේ මම සෑහෙන මානසිකව වැටුණා. මොකද ජීවිතේ ජය ගන්න බලාපොරොත්තු ගොඩක් තියාගෙන මේ ගමන එන්න උත්සාහ කරලා අන්තිම අදියරේදී නොයෙක් ප්‍රශ්න වලට මුහුණ දීලා අන්තිම අදියරේදී හැමදේම හොඳින් වෙලා අන්තිම අදියරේදී ඒ විදිහට ගමන වැළකීලා යයිදෝ කියන බය නිසා බලාපොරොත්තු ඒ හැඟීම ඇත්තටම කියාගන්න වචන නැහැ ඒ තරම් ඒක දරාගන්න අමාරුයි නමුත් එදා ඒ දෙව්සු සේවාවේදී එතුමා මට ආශිර්වාද කරයින් පස්සේ ටිකෙන් ටික සතියක් හමාරක් ඇතුළත රෝගය අතුරුදහන් වෙලා ගියා ඒ කොහොමද කියන්න මට තේරෙන්නේ එතුමා ඒ වෙලාවේදී මට දැනුනේ මගේම තාත්තා කෙනෙක් වගේ තමයි මට දැනුනේ මොකද ඔළුවට අත තියලා ඔයා කිසි දෙයකට බය වෙන්න එපා අනිවාර්යයෙන්ම කොරියාවේ රස්සාවට යනවා ඇඳුම් ටික ලෑස්ති කරගන්න එහෙමයි කියලා කියද්දි මට හිතට මාර මේ අසනීපෙන් හිටියත් මාර ශක්තියක් ආවා ස්ථාව සිහිපත් කරනවා දිවා රෑ නොබලා ඔවුන් එකතු වෙලා ඉන්නවා අපිත් එක්ක තවත් විශේෂ කාරණා කිහිපයක් අද 28 වෙනි සිත්සුවේදී ඉටු කරන්නට අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මේ වෙනකොට ලෝකයේ ඉන්න සමහර පිරිස් දිගුඩ කුමාර මහතාව සොයා බලන්න විමසා බලන්න කටයුතු කරමින් ඉන්නවා. ඉතින් ඒ නිසා එයා අපිට සතුටට කාරණාවක්
එහෙම ආපු අමුත්තියකුත් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඇයගෙනුත් අදහස් විමසන්න බලාපොරොත්තුවක් තියෙනවා අපේ. ඒ වගේම අපේ ආදරණීය ඥාතීන්ට අපි සිහිපත් කරනවා හැකිතරම් ඉක්මනට ඔබට හිමි අසුනේ අසුන් ගන්න. මොකද කලබලකාරී වාතාවරණයක් ඇතුලේ අපිට සිත්සුවේ මීළඟ අදිර ආරම්භ කරන්න පුළුවන් කමක් නැහැ. අපි සංසුන් වෙලා හිත නිදහස් කරගෙන මීළඟ අදිරත් සමග එකතු වෙමු කියලා මම ආරාධනා කරනවා හැම කෙනෙක්ටම. මේ පුතා අපි ලව් ආශිර්වාද කරගත්ත කොරියාව යන්න. මගේ මේවත් කරනවානේ. ලොකු ගානක් ගන්නෙත් නෑ. නේද? ඊට පස්සේ යන්න හම්බ වුණා. හරි? කියන්න ගමන් කම නැහැ. අපේ ඊටාම ඊතාදර අපේ දිවුසුවේ ඥාති ස්වාමීන් වහන්සේ නමක් බුද්ධ මරතන ස්වාමීන් වහන්සේ අපේ ගිහිම ප්‍රචාරය කරගෙන ඉන්න අද වැඩම කරලා ඉන්නවා. උන්වහන්සේගේ සහෝදරයා පොඩක් ගැටලු සහගත තත්ත්වයකටපත් වුණා. ඊට පස්සේ රෝහලට ගියා. ඊට පස්සේ එතනින් කිව්වා ඉදිරිය යන්න වැඩක් නැහැ. අමාරුයි හරි. ප්‍රතික්ෂේපයක් වුණා. ඒක කරන්න බැරි තත්ත්වයක් කියලා. ඊට පස්සේ මම යාට පොඩි වේදක් හදලා දුන්නා. මේ ආශිර්වාදෙ කරා. එතකොට දිගින් දිගටම කැස්සයිලා ලේ ගියා වෙනහලුවල තියෙන ගැටලු තත්ත්ව නිසා. දිගටම ලේ යන්න පටන් ගත්තා. රෝහලට අපි ඇතුළත් කරන් පස්සේදී ගොඩක් දුර ඊට පස්සේ පරීක්ෂා කරලා ගෙදර ගෙනියන්න කියලා කිව්වා. මට කතා කරා මම කිව්වා ගෙදර නෙවෙයි. වැඩසටහන තියෙනවා සෙනසුරාදා. ඉරිදා මහා මේඩෙක් අගින්නේ. උදේ ඉඳන් මගේ බාරේ මං තියාගෙන ඉතින් දැන් ඉතින් විචාබාද මොකුත් නැහනේ. ගොඩක් දුරට හොඳයි. මේ විශේෂයෙන් මට මේ කොරියන් යන්න මම ගොඩක් try කරා. ඒ හැම අවස්ථාවකදීම පරීක්ෂණ වලට මුහුණ දෙනකොට කුමාර මහත්තයාගේ ආශිර්වාදය මට නිරන්තරයෙන්ම ලැබුණා. ඒ නිසාම මට මේ පරීක්ෂණ වලින් ඉහළින්ම සමත් වෙන්න අවස්ථාව ලැබුණා. විශේෂයෙන් සුදුම්මා මේ වෙලාවේ මතක් කරනවා මේ එතුමිය තමයි මේ කුමාර මහත්තයාට මේ හැම පණිවිඩයක්ම ලබා දීලා අපිට ආශිර්වාද නිරන්තරයෙන් ලබා දුන්නේ. ඉතින් ඒ මට මේ කුමාර මහත්තයාගේ මේ ආශිර්වාදය මේ බලාපොරොත්තු වෙනවා මේ ගමනේදී. අනිවාර්යෙන් ඔව් ගෙදර ගෙනියන්න කියලා කිව්වම ඒක ඔයාගේ හොඳට දෙවියෝ කරපු දෙයක් කියලා මම විශ්වාස කරන්නේ. එතකොට මම කිව්වේ ගේන්න කියලා. වෙන දෙයකට නෙමෙයි මම මේ ශෛලිය ටික සම්පූර්ණයෙන්ම අතුරුදහන් කරලා දාලා නිරෝධ කරලා රස්සාවල කොරියාවේ යවනවම තමයි. ඇදින් එතකොට ඔයා ලීඩේ මම බලාගත්තා නේ මම බලාගත්තානේ. ඔයා යන ගමනේ වැඩි ටික ඇති කරගන්න. යන ගමනේ කිව්වේ කොරියාවේ. නැත්තම් ඔයා බය වෙන්නේ නියම සැපලවියෝද කියලා. එහෙමනම් මම කෙලිම කියනවනේ පුතා බය නැතුව ඇඳුම් ලැස්ති කරගන්න. කොරියා ජොබ් එකට යන්න අවශ්‍ය දේවල් ටික ලැස්ති කරගන්න. යන්න අනිවාර්යෙන් යවනවාමයි. එදත් මං කිව්වනේ යවනවා කියලා. විසරන් දෙන්න අදත් කියනවා. ඒ ශක්තියත් එක්කම තමයි අදටත් කොරියාවේ ඇවිල්ලා කොරියාවට ආවම වැඩ ඉතාම අපි සුන්දර විදිහට හිතුවට කොරියාව ඇතුළේ අපි කරන්නේ අමාරු අපහසු රැකියා තමයි කරන්නේ. ඉතින් නමුත් මට මේ වෙනකම්ම එදා ඉඳලා මේ වෙනකම්ම කිසිම කියන්නේ
ඒ දරා ගැනීමේ මාර ශක්තියකින් යුක්තව වැඩ කරගෙන හොඳින් ඉන්නවා. මේ ආව දවස්වල ඇත්තටම කොම්පැනි ඇතුළේ වතුර භාජනයක් තිව්වොත් අපි අරංයන් බොන්්ඩ අරංයන වතුර බෝතලේ පවා අයිස් වෙනවා ගල් වෙනවා. ඒ තරම් සීතලක් තිබුණා. නමුත් ඒ සීතලේ දිවත් මට අර මුලින් කිව්ව රෝගය නැවත ආවේ නෑ. මං හිතනවා එතුමාගේ ආශිර්වාදයත් එක්ක තමයි මෙහෙම මේ වෙන්න ඇත්තේ කියලා. ඉතින් ඒක නිසා එතුමට විශේෂයෙන්ම මම පින් දෙනවා. ඒවාගේම සුදු අම්මටත් ඒවගේම ඒ සඳහා මෙතුමා සඳහා වැඩසටහනට මාව යොමු කරේ අපේ පොඩි හාමුදුරුවන්ටත් ඒවාගේම දෙව්සුව පවුලේ සියලු දෙනාටමත් පින් දෙනවා. මට මේ කාරණය කියාගන්න වුවමනාව තිබුණත් කොහොමද කියාගන්න කියලා අදහසක් තිබුණේ නෑ. එතුමාට මේ වෙලාවේ මං විශේෂයෙන්ම පින් අනුමෝදන් කරනවා. ඒවාගේම එතුමාගේ මේ ආධ්‍යාත්මික කටයුතු තව තවත් දියුණු භාවයට පත් වෙලා තවත් මා වැනිම ඒවාගේම මට වඩා රෝගාතුරව සිටින මානසික වශයෙන් ඒවාගේම ශාරීරික වශයෙන් රෝගී තත්ත්වයට පත් වෙලා ඉන්න බොහෝ දෙනාට යහපතක් සිද්ධ කරන්න එතුමාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම කොයිතරම් සීතල කාලගුණයක් තිබුණත් එතුමාගේ ආශිර්වාදයෙන් පස්සේ මේ වෙනකම්ම හුස්ම ගැනීමේ අපහසුතාව සෙමගතිය උස්සන්න උනේම නෑ. මගේ ලොකු විශ්වාසයක් තියෙනවා එතුමාගේ ආශිර්වාදයෙන් තමයි මේ විදිහට නිරෝගී වුණේ කියලා. ඒවාගේම තමයි මම එතුමාට ආදරය කරන තවත් එක විශේෂ හේතුවක් තමයි එතුමා ඕනෑම ගැඹුරු සරලම මට්ටමිඳලා ගැඹුරු දහම් කාරණා ඉතාම සරලව තේරෙන විදිහට එතුමා පැහැදිලි කරනවා. මෙතුමාගේ මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා බලන්න. රෝගී තත්ත්වයක් තියෙන්නම අවශ්‍ය නෑ. මානසික වශයෙන් ඉතාමත්ම සැනසීමක් නීරෝගීකමක් මනසට සතුටක් සැනසීමක් ගෙන දෙන බවනං ඒකාන්තයි. මං හොඳින් ඉන්නවා කොරියාවේ වැඩ කටයුතු කරගෙන. ඉදිරියේදී එතුමාගේ වැඩසටහනකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉඩ ලැබෙන හැම වෙලාවම එතුමාගේ ආශිර්වාද ආදී මං ශ්‍රවණය කරනවා. ගුරුපියාණන්ටත් ඒවාගේම සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලු දෙනාටමත් ගොඩක්ම පින්.